හෙලෝ ගයිස් සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ අලුත්ම PUBG වීඩියෝත් එක්ක. ගොඩ දවසකට පස්සේ මම අද PUBG වීඩියෝ එකක් අරන් එන්නලා තියෙන්නේ. මේ දවස් ටික පොඩ්ඩක් වීඩියෝ දාගන්න මට බැරි වුණා. අද මම මේ වීඩියෝ එකෙන් ගෙනලා තියෙන්නේ අපිට අලුතෙන් එන්න තියෙන එක්සූට් එකේ අප්ඩේට් එකක් අරගෙන. අපි එහෙනම් වැඩි කතා බහ නැතුව වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොන වගේ එක්සූට් එකත් එක්ක එන්න තියෙන UMP පොඩි අප්ඩේට් එකකුයි එක්සූට් එකේ මේ ලෙවල් ටිකයි. අපි එහෙනම් වීඩියෝ එකට ගිහලා බලමු. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා channel එක subscribe කරලා නැත්නම් subscribe කරගන්න, bell icon එක තෝල් දාලා තියාගන්න. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. Then I'm the macho like Randy. The club go out to the granny. This nigga pull up your bandit. The killers understand. අලුත් මේක් සූට් එකේ බේසික් ෆෝම් එක තමයි මේක. පොඩ්ඩක් වෙනස්ම ටයිප් එකේ තියෙන එකක්. ඒනට සුපිරිම එක් සූට් එකක් මම දැකපු පාරාකට පස්සේ. මේක තමයි level 2 එක. level 2 එකේ මම හිතන්නේ මේක අර ලොබියට එද්දි එන ඇනිමේෂන් එක වෙන්න ඕනේ. බලමු එක් සූට් එක ආවම මොකද ඒ ඇත්තටම කියලා. නිකන් සුපිරි මං වචන වලින් කියන්නේ මට තේරෙන්නේ නැහැ. ඒකට සුපිරිම මේක තමයි ඒක කිල් මෙසේජ් එක. කිල් මෙසේජ් එකත් සුපිරි. එක්සූට් එකට මම පාරාවෙන් පස්සේ දැක්ක හොඳම එක්සූට් එක මේක මගේ මතේ. හොඳම එක්සූට් එක පාරාවකට පස්සේ දැක්ක මේක මම හිතන්නේ අනේ මම හිතාගන්න බෑ මොකක් වගේ විදිහට එයිද කියලා මේ ඇනිමේෂන් එක එක්සූට් එකේ මොකට ආවත් සුපිරි. ඉච්චරයි මේ සුපිරිම එක්සූට් එකක් මම දන්න තරමේ මට අනිත් එක්සූට් නම් සෙට් නෑ. මට පාරාව එක සෙට් ආය මේක තමයි එතනින් පස්සේ සෙට්ම එක්සූට් එක. බලමු අප්ඩේට් එක ආවට පස්සේ මේ ඇනිමේෂන් එක මොන වගේ එකට එයිද කියලා. ආය මේක තමයි මැක්ස් එකට කලින් එක සූට් එක නම් සුපිරි. ඉතින් මැද නිකන් අර කළු කුහුරයක් වගේ සීන් එකක් තියෙනවා. මම හිතන්නේ ඒකට අර ඇදලා ගන්නවක් හරි සිද්ධියක් තියෙන්නේ. මේ තමයි අර මේව කරාම ෆ්ලයිට් එකේ ළඟින් වැටෙන ලෝගෝ එක එහෙම. මේ තමයි එක්සූට් එකේ ග්ලයිඩර් එක. නිකන් වෙනස්ම එකක් එක්සූට් එකේ මැක්ස් එකේ ග්ලයිඩර් එකක් පෙන්වනවා කියන්නේ. අනේ මන්ද නිකන් අමුතුම එක්සූට් එකක්. අපි බලමු ආවට පස්සේ සුපිරිම එක්සූට් එකයි කියලා මම හිතනවා. ගොඩක් අය ආස කරන එක්සූට් එකක් වෙයි කියලා මම හිතනවා මේ එක්සූට් එක. අපි බලමු එක්සූට් එක ආවම මොන වගේ වෙයිද කියලා. මේක තමයි අර අපි මැච් එකට යන්න කලින් ලොබියේදී එක්සූට් එක දාන් තියෙන එතන ඇනිමේෂන් එක. ඒකත් සුපිරි. මේ ඉමෝට් ටිකත් එක්සූට් එකත් එක්ක එන්න තියෙනවා. මේ ඉමෝට් ටිකත් සුපිරි වෙයි කියලා මම හිතනවා. මේකත් ඉතින් අර බෝලයක් අතර අරන් සීන් එකක් තියෙන්නේ. අපි බලමු අනිත් ඉමෝට් ටික මේකේ බැයි ඒ ඉමෝට් ටික නම් සුපිරිම ඉමෝට් එකක් කියලා මම හිතනවා. ආවට පස්සේ කට්ටිය ගොඩක් පාවිච්චි කරා කියලා හිතනවා ඒ ඉමෝට් ඔක්කොම ටික. ඒ එක්සූට් එකේ මට තේරෙන විදිහට නිකන් අර දංගල් සීන් එකක් තියෙනවා. නිකන් අර කට්ටිය නිකන් ඔය අර ඔය එක්සූට් එක මැදින් කළු කුහරයක තියෙන එකට ඇදලා ගන්න පුළුවන් වගේ සීන් එකක් එන්නද මම හිතන්නේ. එහෙම ටයිප් එකේ තියෙන එක්සූට් එක මේ තමයි ග්ලයිඩර් එක එක්සූට් එකට එන එකක්. ඒක බෝට්ටුවක් විදිහට අපිට තියාගන්න පුළුවන්. අනිත් විදිහට තටු දෙයක් විදිහට ගන්නත් පුළුවන් අපිට ඒක. ඒ ග්ලයිඩර් එකත් සුපිරි. අවුලක් නෑ. මේ බෝට්ටුවේ සීන් එක තමයි ආතල්ම. අරක නම් කලිනුත් තිබ්බන අනිත් ඒ වගේ බෝට්ටුවේ සීන් එක තමයි ආතල් එක. ඒක අර හබල් ටිකක් ගහන සීද්දියක් තියෙන්නේ. මාරු ඉතින් එක්සූට් එක මේක තමයි එක්සූට් එක කරකද්දී අපිට වවුචර් ටික 151යි 140යි 131යි කොයි අපි අර කලින් වීඩියෝ එකේ කිව්වා වගේ කොයින්ස් එකයි ෆ්‍රේම් එකයි ග්‍රනේඩ් එකයි මේ තමයි ග්‍රනේඩ් එක. ග්‍රනේඩ් එක කොක්ටේල් එක නම් චුට්ටක් වෙනස්. මම කලින් වීඩියෝ එකකට වඩා මට මේ දෙකත් මාරු. දෙක සුපිරි. මේක තමයි තව ඉමෝට් එකක්. ඒ ඉමෝට් එකත් සුපිරි. මේ සම්පූර්ණ මේ එක්සූට් එක තියෙන්නේ අර කළු කුහරයක් වගේ. ඒ කළු කුහරෙන් ඇදලා ගන්නවා ඔය ඒ ඇනිමේෂන් එකේ තියෙන තර දංගල් වලින් කළු කුහරට ඇදලා ගන්න සීන් එකක්. මම හිතනවා ඒ එක්සූට් එක නිකන්
පරණ සීන් එකටම හදපු එකක් කළු කුහරකුත් දාලා එක වෙනම කන්සෙප්ට් එකක් සිද්ධියක් විදිහට තියෙන්නේ එක. මේ තවත් මේකක් මම හිතන්නේ මේක නම් ලොබ්බියට ඉදිරියට මොකක් කරේ එකට එයි කියලා මම මේ තමයි එක්සූට් එකත් එක්ක එන අනිත් සුපිරිම භාණ්ඩේ අලුත් අප්ග්‍රේඩබල් UMP අය කතා කරලා නැහැ මේ UMP ගැනත් ඒ UMP කිල් ඉෆෙක්ට් එක තමයි මේක කිල් ඉෆෙක්ට් එකත් මරු ඒකෙත් අර තියෙනවා අර මම කිව්ව කළු කුහර සීන් එක මේ එක්සූට් එකයි UMP දෙකම ඩිසයින් වෙලා තින්නේ කළු කුහර සීන් එකත් එක්කම තමයි මේ තියෙන්නේ level 3 එක level 3 එකේ පොඩි ලුක් එකක් තියෙනවා මේ තියෙන කිල් මැසේජ් එක නම් සුපිරියක් UMP එකට ආපු හොඳ කිල් මැසේජ් එකක් අනිත් එක ඔන් හිට් එක මේ තියෙන්නේ ෆයිනල් ෆෝම් එක සුපිරි ඉතින් කතා කරලා වැඩක් නැහැ ඒක ගැන අපි බලමු දැන් මේක ආවහම මොන කට්ටිය මොන වගේ දෙයක් දෙයිද මේ UMP ට මම හිතනවා ගන්න හැමෝම මේ UMPම පාවිච්චි කරයි කියලා මොකද මේ UMP සුපිරියක් කතා කරලා වැඩක් නැහැ UMP ගැන නම් ග්ලැසියර් UMP ඊට පස්සේ මම ආසම අප්ඩේටබල් UMP අනිත් ඒවාට එන්න සාමාන්‍ය කිල් මැසේජ් නේ UMP ට මේ වගේ වෙනස්ම විදිය මේ තින්නේ අර ඇනිමේෂන් එක ගන්න එක අතට ගන්න එක ඒකත් සුපිරි මං දැකලා නැහැ අනිත් අප්ඩේටබල් ගන්නවල ඔය වගේ ඇනිමේෂන් එකක් තියෙනවා අනේ මට එහෙම අප්ඩේට් එකක් නැහැ සුපිරි ඉතින් කතා කරලා වැඩක් නැහැ UMP ගැන මං හිතන්නේ මේ ළඟදී ආපු M416 එකට ආවා එක M416 එකෙන් පස්සේ තමයි ආවේ මේ තියෙන්නේ ගන්න අතේ තියන් ඉද්දි සිද්ධියක් වෙන්න ඕන මම හිතන්නේ අර ගන්න පිටිපස්සට ගද්දිත් අර අපිට ආපු M460 වගේම නිකන් අර මේ එලියක් යන එකක් තියෙනවා මේ තියෙන්නේ කිල් බොක්ස් එක එකත් මාරු ඒක නිකන් වෙනමම කිල් බොක්ස් එකක් තියෙන එකේ ඉතින් ආය කතා කරලා වැඩක් නැහැ UMP ගැන නම් UMP සුපිරි ආවම සුපිරියක් කරයි කියලා මං හිතනවා I think ගොඩක් අය බොක ගන්න හැමෝම ගන්න එක මැක්ස් කරන්න බලයි මොකද ගන්න එක සුපිරි අය ගන්න එක ගැන කතා කරලා වැඩක් නැහැ එහෙනම් අපි මේ වගේම වීඩියෝ එකකින් සෙට් වෙමු කියන්න බැරුණා මේ එක්සූට් එකයි මේ UMBයි අපිට ලබන මාසේ කියන්නේ අප්‍රේල් 4 වෙනිදාට රිලීස් වෙනවා කියලා තියෙනවා PUBG එකෙන් අපි බලමු 4 වෙනිදාට එක්සූට් එක ආවම අපි මේ කිව්ව ඔක්කොම ඒ විදිහට මේයි කියලා මං හිතනවා මේ ඔෆිෂියල් ආපු දේවල් අපි එහෙනම් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු ඔක්කොටම ජය වේවා channel එක subscribe කරලා සබ්ස්ක්‍රයිබ් කරගෙන bell icon එක තෝල් දාලා තියාගන්න එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු